දර්ශනී සුබෝධනී ආයුබෝවන් හැමෝටම ඔන්න අදත් මම ඔයාලව බලන්න ආවා. අද ඔන්න මම මේ ඔයාලව බලන්න ඇවිල්ලා තියෙන්නේ පෙබරවාරි 3 වෙනිදා දවසේ මතකයන් එක්ක. ඉතින් අද දවස ගැන කතා කරන්න කලින් බලන්නකෝ මේ පුංචි පැටවු ඉස්කෝලේ ඇරිලා ඔන්න ගෙදර යනවා. ඉතින් මේ හිමේ සීතලේ කියලා නැහැ. එයාලා හැමදාම ඉස්කෝලේ යනවා. මේවා දකින්නකොට ඉතින් මට මතක් වෙන්නේ අපි නම් එහෙම පුංචි කාලේ ඉස්සර පුංචි වැස්සක් ඉස්කෝලේ ගියේ නෑ. ඉතින් සමහර දාටනේ අපි ඉතින් කොහොම හරි දඟලලා වැස්සේ තෙමීගෙන ඉස්කෝලේ ගිහින් බලනකොට ටීචර්ස්ලා නෑ. මායි සතුරුයි දෙන්න අද මේ ඇවිල්ලා තියෙන්නේ ඉයොන් මෝල් එකට. මොකද දන්නවද මං කිව්වනේ අද පෙබරවාරි 3 වෙනිදා. ජපානයේ කියන්නේ සෙත්සුබුන් නොහි. සෙත්සුබුන් නොහි කියන්නේ යක්කු එළවන දවස. ඉතින් අකුබරයි මමෙමාකි ඔන්න ඔය එක නම් වලින් කියනවා. ඉතින් මේ දවසට ජපානයේ අය මෙන්න මේ විදිහට ලොකු සුෂි රෝල් එකක් කනවා. මේකට කියන්නේ එහෝමාකි. එහෝමාකි. මැද්දට තමන් කැමති දේවල් මොනවා හරි දාලා මේ විදිහට ලොකුවට ඔතපු සුෂි රෝල් එකක් තමයි එහෝමාකි කියලා කියන්නේ. ඉතින් මුළු රටේම මිනිස්සු මේ පෙබරවාරි 3 වෙනිදාට මේ එහෝමාකි එක කනවා යක්කු එලවන්න කියලා හිතාගෙන. මේක කන්නත් විදිහක් තියෙනවා. හැම අවුරුද්දෙම මේක කන්න බලාගෙන කන්න පැත්තක් තියෙනවා. ඉතින් මේ පැත්ත එක අවුරුද්ද හැටියට වෙනස් වෙනවා. අපි ලංකාවේ සිංහල අවුරුද්දට ගිනි අවුලවනකොට එතකොට ගනුදෙනු කරනකොට එහෙම අර පැත්ත බලාගෙන මේ පැත්ත බලාගෙන කියලා කරන්නේ. අන්න ඒ වගේ මේ එහෝමාකි එක කන්නත් බලා ගන්න පැත්තක් තියෙනවා අවුරුද්දෙන් අවුරුද්දට වෙනස්. ඒ වගේම මේක පුංචියට කපන්න නැතුව එකපාරටම ලොකු කටකට ඒ පැත්ත බලාගෙන කන්න කියලා තමයි කියන්නේ. ඉතින් පුංචියට කපලා කෑවහම ඒකේ ප්‍රතිඵලය වෙනස් වෙනවලු. වෙනදට නම් මම ගෙදර එහෝමාකි හදනවා. ඒ වුණාට මේ සැරේ මම මේ දවස් ටිකේ හිටියේ ගොඩාක් අසනීපෙන්. ඉතින් ඒ නිසා මට ගෙදර මුකුත් කරන්න හම්බ වුණේ නැහැ. ඉතින් හස්බන්ඩ් කිව්වා මේ සැරේ අපි එහෝමාකි කලින් ගමු කියලා. ඉතින් ජපානයේ අවුරුද්දකට සැරයක්, ඒ කියන්නේ මේ දවසට විතරක් හැම කඩේකම මේ විදිහට එක විදිහේ එහෝමාකි ගොඩ තියෙනවා. ඉතින් අපිට ඕන වෙලාවක ඕන තරමක් ගිහින් ගන්න පුළුවන්. හැබැයි ඉතින් හවස් වෙනකොට හොඳ ඒවා විකිනලා ඉවර වෙනවා. ඒ නිසා අපි මේ ඇවිල්ලා තියෙන්නේ දවල් 3ට විතර. ඔය අර දැක්කනේ ඉස්කෝලේ ළමයි ගෙදර යන වෙලාව. ඉතින් මේ 3ට විතර තමයි ආවේ. එතකොට තමයි හොඳ ඒවා ගන්න පුළුවන්. සෙත්සුබුන් නොහි කියන්නේ ජපානයේ නිවාඩු දවසක් නන් නෙවෙයි. ඒ නිසා ඉතින් අපේ ගෙදරත් ඔක්කොමලා වැඩට ගිහිල්ලා ඉන්නේ. මමයි සතුරුයි තමයි ගෙදර ඉන්නේ. මොකද සතුරු මේ දවස්වල කැම්පස් නිවාඩුනේ. අද ඉතින් ඔන්න සතුරුට ඕන විදිහට තමයි සතුරු කැමති දේවල් තමයි ගන්නෙ. බලමුකෝ එයා මොනවද ගන්නෙ කියලා හොඳේ. මම නම් අලිගට පෙර කන්න හරි ආසයි. ඔයාලා ඉතින් දන්නවනේ නේද? ජපානයේ අලිගට පෙර හරි පුංචි. මෙයාලා අලිගට පෙර කන්නේ පළතුරක් විදිහට නෙමෙයි. ඇත්තටම කියනවා නම් මෙයාලා මේකත් සෂිමි වගේ ෂෝයු. ඒ කියන්නේ බ්ලැක් සෝස් දාගෙන තමයි කන්නේ. අද ඉතින් එහෝමාකි කන දවස හින්දා ඔන්න මම එළවලුවක් විදිහට අලිගට පෙර පැකට් එකකුත් ගත්තා. මේ එහෝමාකි ඇතුළට
සෂිමිම දාන්න ඕනි කියලා හේතුවක් නැහැ. මේ බලන්නකෝ මෙතන මේ දාලා තියෙන්නේ සබා. ඒ කියන්නේ කුඹලාව. මේක මේ විනාකිරි දාලා හදපු කුඹලාව මාළු තමයි මේකට දාලා තියෙන්නේ. ඒ වගේම බිත්තර දාලා හදනවා. සමහර වෙලාවට කට්ලට්ස් දාලා හදනවා. එක එක දේවල් දාලා හදන්න පුළුවන්. මේ බලන්නකෝ අද ඉතින් ඔනිගිරි නම් කන්න කවුරුත්ම නැහැ. ඔනිගිරි කඩේ වේලෙනවා. සතුරු ඉතින් මොනවද ගත්තේ කියලා මම ඔයාලට පස්සේ කපනකොට ඔන්න විස්තර කරලා කියන්නම්. ඔන්න එහෙනම් සීතලේ ගැහි අපි ඇවිල්ලා එහෙවමකි අරගෙන දැන් ඔන්න ගෙදර යන්නයි හදන්නේ. බලන්නකෝ ඉතින් පාරවල් නම් හොඳටම විදිලා අයිස් වලින් ඇත්තටම ලිස්සනවා හරි අමාරුයි ඇවිදින්න. මේ වගේ දවස් වලට ලිස්සලා වැටුනොත් එහෙම ඔන්න සෑහෙන්න අමාරුයි හොඳේ. මම අසනීපෙන් හින්දා කෑමමුකුත් හදන්න ඕනේ නෑ කියලා එහෙවමකි ගන්න කියලා වෙනම හස්බන්ඩ් සතුරුට සල්ලි දීලායි ගිහින් තිබුණේ. ඒ වුණාට ඉතින් මම ඉතින් ගෙදර ඇවිල්ලා නිකම් වෙන්න බැරි හින්දා මේ හදන්නේ හොඳ තොන්ජිරු. ඒ කියන්නේ පෝක් සූප් එකක් හදාගන්න. මේ සුප් එකට හක්සයි කියන්නේ චයිනීස් කැබේජ්. චයිනීස් කැබේජ් වලට අමතරව ඔක්කොම දාන්නේ මුල් එළවලු. ඉතින් මේ මම කපන්නේ රාබු, කැරට් ඒ වගේම තියෙනවා නම් ඕගොල්ලන්ට කිරියල එහෙම දාන්නත් පුළුවන්. ඊට අමතරව බර්ඩොක් රූට්ස් ඒ කියන්නේ ගොබෝත් මම දැම්මා. මේ කපන්නේ කොඤ්ඤාකු කියන්නේ කන්ජැක් අලවලින් හදපු එකක්. මේක නම් ටිකක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මම ඒක ඔයාලට කියන්නමයි හිටියේ. මොකද දන්නවද? මේක හුඟක් වෙලාවට හිර වෙලා මේ ජපානේ නම් පුංචි ළමයි වයසක අය එහෙම ගොඩක් මැරෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා මේ කොඤ්ඤාකු දානකොට ටිකක් පුංචියට කපලා දාන්න ඕනේ. හුඟක් අය මේක හපන්නේ නැහැ. මෙහෙමම ගිලිනවා. ඒ නිසා තමයි පුංචි අයට එහෙම හිර වෙන්න පුළුවන්. ඒ නිසා හුඟක් ප්‍රවේශමෙන් තමයි පුංචි අයට කොඤ්ඤාකු දෙනවා නම් දෙන්න ඕනේ. ඉතින් මේ බලන්නකෝ මම අලිගට පෙරගෙන ආවා. ඔයාලා දැක්කනේ. ඔන්න හස්බන්ඩුත් එනකොට ලොකු net එකක් ආයෙත් අලිගට පෙර අරගෙන ඇවිල්ලා. මේ ඔක්කොම දැන් කන්න පුළුවන් හොඳට ඉදිච්ච අලිගට පෙර. දැන් ඉතින් ඔක්කොම ටික එකපාර කෑවේ නැත්තම් ඉක්මනටම සවුත්තු වෙනවා. බලන්නකෝ ඉතින්. හැබැයි ඉතින් මම ගෙනාව ඒවා වගේ නෙමෙයි හස්බන්ඩ් ගෙනල්ලා තියෙන්නේ ටිකක් හොඳ ලොකු අලිගට පෙර. කොහොමත් ඉතින් අපි ගෑනු වගේ ගණන් බලන්නේ නැනේ මේ පිරිමි අය කඩවලට ගියාම. එයාලා ඕනේ කරන බඩුව විතරයි හොයන්නේ. ඉතින් ටක් ගාලා 60 හවුවෙච්ච එක ගත්තා. ගාන මොනවා වුණත් කමන්නේ අරගෙන ආවා. කොහොම හරි ඉතින් ඔන්න මට සුමානයක් කන්න අලිගට පෙර තියෙනවා. ජපනීස්ලා අලිගට පෙර වලට කියන්නේ හතකෙනෝ මගුරෝ කියලා. ඒ කියන්නේ වත්තෙන් හම්බ වෙන මගුරෝ. ඉතින් මෙයාලා මේ සෂිමි වගේනේ කන්නේ කොහොමත් ෂෝයු. ඒ කියන්නේ බ්ලැක් සෝස් දාලා වසබිත් දාලා අමු මාළු කනවා වගේ තමයි මේගොල්ලෝ අලිගට පෙර කන්නේ. ඔන්න ඉතින් ඔයාලත් කාලා බලන්නකෝ. හැබැයි ඒකත් හරි රසයි. මම නම් කාලා තියෙනවා. වෙනදට මම මිසෝ සුප් හදනකොට මිසෝ වර්ග දෙකක් දානවා. සුදු එකයි රතු එකයි. අද මගේ රතු පාට මිසෝ එක ඉවර වෙලා මම පාවිච්චි කරන්නේ මෙන්න මේ සුදු මිසෝ එක විතරයි. මේක මරුකොමෙකුන් කියන ජපානයේ හුඟක් ප්‍රසිද්ධ මිසෝ එකක් ඉස්සර ඉඳන්ම තියෙන. ඉතින් සුදු එක විතරක් දානවා නම් මේක උනත් රසයි. ඔන්න ඔයාලත් පාවිච්චි කරලා බලන්න හොඳේ. නේ අහන්නකෝ ඔන්න මොමෝ ගෙදර එනවා හොඳේ.ジャスミンみたいだよね。あら。いやジャスミン。ちょっとなんか勘違いしてない？ジャスミン。ඇහුණාද ඔයාලට? එයා ගෙදර එනකොට එයාට කවුද කිව්වලු නේ මං ඔයාට කියන්නමයි හිටියේ ඔයා හරියට ජැස්මින් වගේ කියලා.
ඔහුගේ ජැස්මින් කතාවේ මට ඉතින් ඔන්න සුප් එක හදන හැටි කියන්නත් අමතක වුණා. මේ බලන්නකෝ මම මේ දාන්නේ පෝක්. ඇත්තටම නම් හුඟක් අය ජපානයේ අය වුණත් මේක එළවලුත් එක්කම පෝක් එහෙමත් දාලා තම්බන වෙලාවල් වැඩි. ඒ වුණාට මම මේ පෝක් ටික වෙනම බැදගෙන අන්තිමට තමයි සුප් එකට දාන්නේ. එහෙම දැම්මහම මේක ටිකක් රස වැඩි. ඔයාලත් හදනකොට එළවලු ටික කලින් තැම්බෙන්න තියලා මස් ටික වෙනම ටෙම්පරාදු කරගෙන සුප් එකට ඇඩ් කරන්න. එතකොට රස ගොඩක් වැඩි. දැන් ඉතින් මම මේ හදන්නේ එහෝ මකි ටික කපන්න. අපේ ගෙදර නම් ඔන්න මේක කපන්න නැතුව මෙහෙමම කන්නේ නෑ කවුරුවත්. සතුරු විතරක් එකක් තියාගත්තා එයාට ඒ විදිහට කන්න ඕනේ කියලා. දැන් ඉතින් මේ ටික ඔක්කොම මම ස්ලයිසස් කපනවා. මේ මම ඔයාලට කලින් පෙන්නපු කුම්බලාව මාළු එක. ශිමේ සබා කියලා තමයි ජපනීස් වලින් කියන්නේ. මම හැබැයි මේක ගත්තේ පළවෙනි වතාවට. මම අවුරුදු 2ක් ජපානයේ හිටියට මම මේක කාලා නැහැ. හුඟක් වෙලාවට ඉතින් මම කලිනුත් කිව්වේ ඔයාලට අපේ ගෙදර හුතමකි හදන්නේ මම ගෙදර. මේ සැරේ ඉතින් මම අසනීප හින්දා තමයි කඩෙන් ගත්තේ. මේක ඉතින් කඩෙන් අරන් බැලුවේ අපි කාලා බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ ස්ටීම්ඩ් ශ්‍රිම්ප්. ඒ කියන්නේ ස්ටීම් කරපු ඉස්සෝ තමයි මේකට දාලා තියෙන්නේ. මම මේක ලස්සන්ට කපා ගන්න හින්දා මුලයි අගයි දෙකෙන් ටික ටික කපලා අයින් කරනවා. එතකොට තමයි ලස්සන්ට රවුමට ගන්න පුළුවන්. කපන්න නැතුව මෙහෙමම කන අයට නම් මේ විදිහට හෙම් පිටින්ම කන්න පුළුවන්. මේ බලන්නකෝ. ඉතින් ඉස්සෝ ටික හොඳ ලස්සනට රතු පාටට පේනවා. ස්ටීම් කරලා තියෙන හින්දා තමයි මේ පාටට එන්නේ. අමු ඉස්සෝ තියෙනකොට මේ පාට එන්නේ නැහැ. ඉතින් අමු ඉස්සෝ තියෙන ඒවාත් තියෙනවා. මේ සැරේ අපි ගත්තේ මේ ස්ටීම් කරපු ඉස්සෝ දාපු හුතමකි එක. සාමාන්‍යයෙන් හැම එකටම වගේ මෙයාලා කියුරි ඒ කියන්නේ පිපිඤ්ඤානම් දාලා තියෙනවා. මේ කොළ පාටට පේන්නේ පිපිඤ්ඤා. මේ බලන්නකෝ මේකත් මම ගත්තේ පළවෙනි වතාවට. මේක කිම්පා. ඒ කියන්නේ කොරියන් කිම්පා. ඔයාලා දන්නවා ඇති කොරියන් ෆුඩ්ස් දන්න අය නම් කිම්පා දාලා තමයි මේක හදලා තියෙන්නේ. මේක කපන කොටත් හරිම තල තෙල් සුවඳයි. මේ තල තෙල් වලින් ටෙම්පරාදු කරපුවා තියෙන්නේ අමු දේවල් නෙමෙයි. ඒ නිසා සුෂි කන්න අකමැති අමු මාළු කන්න අකමැති අයටත් මෙන්න මේවා කන්න පුළුවන්. මමත් හුඟක් වෙලාවට මේ වගේ දේවල් තමයි කන්නේ. මොකද අමු මාළු කන්න මාත් එච්චර ආස නැහැ. මේකේ මේ රතු පාටට තියෙන්නේ මාළු නෙමෙයි කමබොකෝ. ඔයාලා දන්නවනේ මම කලින් කමබොකෝ ගැන කියලා ඇති. තම්බපු සුදු මාළු වර්ගයක්. මේ බලන්නකෝ මේක තමයි අපි ගෙනාපු ගණන් වැඩිම එහෝමකි එක. මේක ඇතුලේ තියෙන්නේ ඇට්ලන්ටික් සාමන්. ඉතින් මේක නම් වැඩි තිබුණෙත් නැහැ කීපයයි තිබුණේ. ඒ නිසා මේක ටක් ගාලා ඉක්මනට ඉවර වෙනවා. ඔන්න සතුරු තමයි මේක ගන්න ඕනේ කිව්වේ. මේක යෙන් 1700ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් කියනවා නම් රුපියල් 3400ක් වෙනවා මේ එකක්. බලන්නකෝ ඉතින් ඒකේ ලස්සන නේද? ඊළඟට මම මේ කපන්නේ සරදමකි. ඒ කියන්නේ මේකේ තියෙන්නේ ඔක්කොම සැලඩ් වලට ගන්න එළවලු. ඉතින් පිපිඤ්ඤා තියෙනවා, ඒ වගේම සලාද කොළ ලෙටස් තියෙනවා, බිත්තර තියෙනවා, කමබොකු තියෙනවා, මයෝනේස් දාලා තියෙනවා. යාන්තම් පුංචියට සැමන් මාළු ටිකකුත් දාලා තියෙනවා. බලන්නකෝ ඒකේ ලස්සන නේද? ඇත්තටම කන්න හිතෙන්නේ නැති තරම් ලස්සනයි. මේක නම් ගෙනාවේ විශේෂයෙන්ම මට. මම ඔයාලට කිව්වනේ මං අමු මාළු කන්නේ නැහැ කියලා. ඉතින් අපේ ගෙදර කට්ටිය ඒක දන්නවා. ඒ නිසා විශේෂයෙන් සතුටට කියලා තිබුණා අම්මා වෙනුවෙන් මේක අරන් එන්න කියලා. මේ දාලා තියෙන්නේ පෝක් කට්ලට්. ඒ වගේම මේ අනිත් එකත් මං වෙනුවෙන් ගෙනාපු එකක්. මේකේ තියෙන්නේ කුරුමි. ඒ කියන්නේ වෝල්නට්ස්. වෝල්නට්ස්යි බිත්තරයි තමයි මේකේ තියෙන්නේ. මේ දෙක තමයි ඇත්තටම එහෙවමකි කනකොට මම නම් ආසාවෙන් කන්නේ. ඔයාලත් අරන් කාලා බලන්නකෝ ජපානයේ ඉන්නවා නම් ඇත්තටම මේ කුරුමි එක නම් මාර රසයි. ඔන්න ඉතින් මම අලිගට පෙර ගෙඩියකුත් කපලා
සතුරු සම්පූර්ණයෙන් කන්න ඕනේ කියපු තනි එහෝමකි එක ඒකත් එක්ක තිබ්බා. මේ සෙට යවන්න කිට්ටු කරලා ඔන්න සුප් එක ආයෙත් හොඳට රත් කරගෙන ඒ උඩින් මම කපපු ලීක්ස් ටිකක් දාගත්තා. මේ ලීක්ස් ටික ටිකක් අමුයෙන් කනකොට තමයි රස. ඒ නිසා මේක නම් වැඩි තම්බන්නේ නැහැ. දාලා ටක් ගාලා බොන්න ගන්න ඕනේ. මට නම් ඇත්තටම මේ තොන්ජිරු එක හදාගත්තාම බත් ඕනෙත් නැහැ. මේක ඉතින් මස්, එළවලු හැමදේම තියෙනවනේ. ඇඟට ටිකක් අසනීප වෙලාවට බත් කන්න බෑ කියලා හිතිච්ච වෙලාවට එහෙමත් මේ තොන්ජිරු එකක් හදාගත්තාම බත් කෑවි නෑ කියලා නැහැ. ඇඟට හොඳ පණක් එනවා. ඔන්න ඉතින් අද අපේ රෑ කෑම වේල තමයි මේ. හැබැයි අද තොමෝ නම් නැහැ. මොමෝ තමයි ඔන්න වේලසන ඇවිල්ලා ඉන්නේ. මොමෝයි තාත්තයි දෙන්නත් ඉන්නවා. ඔන්න අපි 4 දෙනා තමයි අද රෑ කෑම මේසෙට වාඩි උනේ. බලන්නකෝ මෙන්න මේ විදිහට තමයි එහෝමකි කන්න ඕනේ. එහෝමකි කනකොට බ්ලැක් සෝස් ඒ වගේම වසබි වෙනම ගාගෙන කන්න ඕනේ. මොකද මේ මකි එක ඇතුලේ වසබි හැම මොකුත් දාලා නැහැ. ඕන කෙනෙකුට කන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් Tamanට ඕනේ නම් මේ විදිහට වෙනම අරගෙන ගාගෙන කන්න පුළුවන්. සතුරු මං වෙනුවෙන් පෝක් කට්ලට්ස් අරන් දුන්න කිව්වහම මොමෝ කියනවා මමයි යාට උදේ කියලා ගියේලු. අම්මා වෙනුවෙන් මේ ටික ගන්න කියලා ඔන්න සතුරුට තාත්තයි මොමෝයි ඔක්කොමලා කියලා දීලා තමයි සතුරු මාත් එක්ක කඩේ ගිහින් තියෙන්නේ. තව එකක් මට ඔයාලට කියන්න අමතකුණා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා නේද අර කුම්බලාවෝ ශිමේසබා මම මුල් වතාවට ගත්තා කියලා. අනේ ඒක නම් එච්චර මට නම් ඇල්ලුවේ නැහැ. සෑහෙන්න පිළිරහ එනවා. ඉතින් ඒ නිසා වැඩි පිළිරහ කන්න කැමති නැති අය ජපානයේ ඉන්න අයත් ඒක නම් ගන්නෙ නැති එක හොඳයි. මට නම් ඇල්ලුවේ නැහැ. අපේ සතුරුලත් ඒක යන්තම් කාලා හැමම ඉතුරු කළා. ඒක කෑවේ නැහැ. ඉතින් මේ සෙත්සුබුන් නොහි ඒ කියන්නේ පෙබරවාරි 3 වෙනිදාට එහෙවමකි කෑවට විතරක් යක්කු යන්නේ නැහැ. මේ දවසට ඔක්කොමලා පීනට්ස් අරගෙන මුළු ගේ හැමතැනම අසමුළු වලට ඒ වගේම එළියට ඔනිවා සොතෝ ෆුකුවා උචි ඒ කියන්නේ යක්කු එළියට වාසනාව ගේ ඇතුළට කියලා පීනට්ස් විසි කරනවා. අද ඉතින් මම ඒක කළේ නැහැ. මොකද මට ටිකක් සනීප මදි නිසා. ගිය අවුරුද්ද නම් මම ඒක කළා. බැලුවේ නැති අය ලින්ක් එක දාන්නම් බලන්න හොඳේ. මේ බලන්නකෝ මේ මොනවද කියලා. ඔයාලා මේ දකින්නේ මං ඔයාලට දෙන්න ලස්සනට වේලලා ලෑස්ති කරපු මොමිජි. ඉතින් හැමෝම බලන් ඉන්නවනේ කෝ අපේ මොමිජි කියලා. ඔන්න ඒකට උත්තරේ තමයි මං අද දෙන්න හදන්නේ. මෙතනින් එහාට මං කතා කරන්නේ නැහැ. මායි සතුරුයි දෙන්න එකතු වෙලා ඔයගලන්ට පණිවිඩයක් තියෙනවා. ලස්සන පණිවිඩයක්. ඔන්න බලන්න ඔක්කොමලා වීඩියෝ එක අන්තිම වෙනකන් හොඳේ. ඔන්න ඔයාලටත් හොඳ ආරංචියක් හම්බ වෙයි. ඔන්න අපි අදත් ආවා ඔයාලට මොමිජි අරන්. මොමිජි ඔයාලට මතක ඇතිනේ මම ගිය සුමානේ නෙවෙයි දැන් සුමාන 3-4කට කලින් මොමිජි කාටද හම්බ වුණේ කියලා 8 දෙනෙක්ව දැම්ම 5 දෙනෙකුට මට ඇඩ්‍රස් එවන්න කියලා. නමුත් මට ඇඩ්‍රස් හම්බෙලා තිබුණේ 4 දෙනාගෙන්. ඒ කියන්නේ තව එකක් ඉතුරු වෙනවා. ඊට අමතරව මම මේ සැරේ මොමිජි ඕගොල්ලන්ට ගොඩක් හැදුවා. හදලා ඉවරුනහම මට මේක 20 දෙනෙකුට දෙන්න පුළුවන් තරමට මොමිජි තියනවා ගෙදර.
20 දෙනෙකුට මම ලැමිනේට් කරලා දැන් ඔයගොල්ලන්ට එවන්න ලෑස්ති කරලායි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම තීරණය කළා ආයෙත් සැරයක් මේ ඉතුරු ටිකක් නේ නිකන් මම තියාගෙන වැඩක් නැහැ නේ. ඉතින් මේ ඉතුරු ටිකක් තව 15 දෙනෙකුට ඔබ විජේවන්න. ඉතින් සමහරුනේ අනේ මට හම්බුන්නේ නැහැ. අනේ මං හරි ආසාවෙන් හිටියා එහෙම කියලා තියුණා. ඒ නිසා ඔන්න තවත් 15 දෙනෙකුට මම මොමිජේවන්නයි හදන්නේ. හැබැයි මතක තියාගන්න පෙබරවාරි මාසේ අන්තිම වෙන්න කලින් මට ඇඩ්‍රස් හම්බෙච්ච අයට විතරක් මම පෙබරවාරි අන්තිම දවසේ ඒ කියන්නේ 28 වෙනිදාට මේ ටික පෝස්ට් කරන්නයි ඉන්නේ. පුළුවන් තරම් ඉක්මනට මට ඔයාලගේ ඇඩ්‍රස් ටික එවන්න. කලින් 4 දෙනා අපහු එවන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ව මම අයින් කරනවා. ඒගොල්ලන්ගේ ඇඩ්‍රස් ටික මම ළඟ තියෙනවා. තව 16 දෙනෙකුට ඔන්න මම අද මොමිජේවන්නයි හදන්නේ. එහෙනම් ඉතින් අද ඔන්න මාළඟ ඉන්නේ සතුරු. ඒයි. ඔන්න ඉතින් එහෙනම් අපි බලමු 16 දෙනෙක් නේ. ඉතුරු 16 දෙනා කවුද කියලා. ඔන්න අද ඔයා තමයි ඕකෙන් 16 දෙනෙක් තෝරන්න ඕනේ. සතුරුව කියෝ. ජූරෝ කුණි තොරුන් දෙස්කෙරෙදමෝ. ඉතුරු තොරුන් ජනක්තේ එක එක්කිනා නෙමෙයි එකපාර 10 දෙනෙක් විතර ගමුනේ. දැන් සතුරු තොරුජෝ. හයි. පස් දෙනෙක් ගන්න. ගොනින් තොත්තේ. හයි ගොනින්. හයි. each මිනයිද. Mi san shi last go. Okay. Misalnya ni 303 කොහොමද කලින් අයට අහු වෙනවද කියලා බලන්න ඕනේ. 303 නයි නේ කොහොමද 303 Anusha Shalika WC9OI WC9OI ayah ganda Anusha Shalika WC9OI 303 kita ni tiada kata nanti pak second mana 304 304 304 ඔයාලා ජපනීස් ඉගෙන ගන්න හොඳේ 304 බලමු 304 කවුද කියලා නිසංසලා දිල්රුක්ෂි W10 29 නිජුකියු බලමු 29 කවුද කියලා ඉෂාරා ඒකනායක 5831 ඉෂාරා ඒකනායක 5831 ඔව් ඊළඟ එක්කිනා බලන්න ඔන්න දැන් සතුරු තෝරපු හතරවෙනි එක්කිනා 35 සංජුගෝ අපි බලමු 35 කවුද කියලා නිලූකා ප්‍රියදර්ශනී Q3P එතන 4 දෙනෙක් ඉන්නවානේ. එතකොට දැන් අපේ ඉස්සෙල්ලා 5යි 4යි 9යි තව 11 දෙනෙක් ඉන්නවා. ඔන්න බලා ගන්න සමහර විට ඔයගලන්ගේ නම තියෙයි. එහෙනම් ඔන්න ආයෙ පාරක් මම තව 5 දෙනෙක් තෝරනවා. යේ. මේ සැරේ මම තෝරන්න බලමු කොහොමද කියලා නේ. Tunai hatarai pahai ituru pas dena dan balamu සතුරු ඊයලු කනවා සතුරු බංගෝ නමයි බලන්න පුළුවන්ද කියන්න පුළුවන්ද කියලා 200 නිහක 200 බලන්න දිව්‍යා G1S6J දිව්‍යා G1S6J දිව්‍යා තුන්සිය 6 306
සම්යකුරොකු. බලන්න කවුද කියලා සම්යකුරොකු. ධම්මි ප්‍රියදර්ශනී. ධම්මි ප්‍රියදර්ශනී 80. නේද? ධම්මි ප්‍රියදර්ශනී 80. ධම්මි ප්‍රියදර්ශනී. මම හිතන්නේ මේ අර මට හැමතිස්සෙම මේ කමෙන්ට්ස් වල නංගි වෙන්න ඕනේ. පහ. ගෝ this. පහ බලන්න. ගෝ. සොඳුරු දැනුම. සොඳුරු දැනුම. සොඳුරු දැනුම කියලා විතරයි තියෙන්නේ. මම දන්නේ නැහැ මොකක්ද කියලා. යාගේ ගර්ල් කෙනෙක්ද බෝයි කෙනෙක්ද මොකක් හරි මම හිතන්නේ මේ යාගේ channel එකක නම්බර් එකක් වෙන්න ඇති. නම channel එකේ account එකේ නම්බර් එක. සොඳුරු දැනුම number 5. මේ සැරේ ගොඩක් අය හම්බ වෙනවා. එහෙනම් 24 නිජු යොන් 24 නිජු යොන් බලන්න කවුද කියලා? මාලනී පෙරේරා 2839. මාලනී පෙරේරා 2839. congratulations. අනිත් එක 204 නිහකුයොන් කුමාරී වත්තේ ගෙදර අහගෙන ඉන්නවද දන්නේ නැහැ නේ. කුමාරී වත්තේ ගෙදර ඔන්න මට ඇඩ්‍රස් එක ගන්න හොඳේ. මේ මාසේ පෙබරවාරි අන්තිම වෙන්න කලින් ඇඩ්‍රස් ටික එවන්න. එහෙම නැති වුණොත් ඉතුරු ටිකට මට ආයෙත් පාරක් මේකෙන් අරගෙන වෙන කාටරි දෙන්න වෙනවා. හොඳේ. මොකද මම ගිය සැරේ ඉඳලම දැන් 4 දෙනාගේ ඇඩ්‍රස් ටික තියාගෙන මම සෑහෙන කාලයක් බලන් හිටියේ ඉතුරු 4 දෙනා බලයි කියලා. මම දන්නේ මොන හේතුවක් හරි නිසා යාළුවා සමහර වීඩියෝ ටික බලන්න මිස් වෙන්නේ නැති. ඒ නිසා එහෙම වුණොත් ඉතින් අනිත් අයට chance එක. හොඳේ. මෙතන මාළඟ ඉන්නවා ඔක්කොම මෙතන 9 දෙනෙක් ඉන්නවා. කලින් 5 දෙනයි ඒ කියන්නේ 14යි. තව අපි 6 දෙනෙක් තෝරනවා. එහෙනම් බලමු තව 6 දෙනෙක්. ඔන්න ඉතින් දැන් මම 14 දෙනෙක්ම තෝරලා තියෙනවානේ දැන් මෙතන. අපි මේකෙන් 14 දෙනෙක් ගත්තා. ඉතින් මට හැමදෙස්සෙම කමෙන්ට්ස් එවන දිග කමෙන්ට්ස් එවන කීප දෙනෙකුට ඉතින් මට හිතුණා මේ ගොඩක් තියෙන හින්දා මොමි ජීවන්න ඕනේ කියලා. ඉතින් ඒ අයගේ මම කීප දෙනෙක්ව තෝරගත්තා. මේක නම් මම මෙතනින් තෝරගත්තේ නැහැ. මගේ මට කමෙන්ට්ස් එවන කට්ටියගෙන් මම තෝරගත්තේ. ඔන්න බලන්නකෝ ඉතින් හොඳේ. එයාලටත් ඔන්න ඇඩ්‍රස් ටික එවන්න. හොඳේ. හැමදාම මට කමෙන්ට්ස් එවනවා. බොහොම ස්තුතියි ඔයාලගේ ආදරයට. ඉතින් මේ සැරේනේ මොමිජි හම්බුනේ නැති අය ඊළඟ සැරේ සමහර විට ඊට වැඩි හොඳ දේවල් හම්බ වෙන්න පුළුවන්. පොඩ්ඩක් බලන් ඉන්නකෝ හොඳේ. ඔන්න ඉතින් මගේ වීඩියෝ වලට ගොඩාක් මට කමෙන්ට්ස් එවන අනේ මටත් මොමිජි තිබුණා නම් කියලා කියපු කට්ටිය ඔන්න මම වෙනම ලිස්ට් එකක් හැදුවා. ඒ ලිස්ට් එක ඔන්න සතුරු කියනවා. බලන්නකෝ ඉතින් සතුරුගේ සිංහල නම් කියන විදියෝනේ සතුරුේ නැති දෙයක් කියන්න බලන්න. හයි. පළවෙනි එක නා. හයි ෆස්ට් වන්. හර්ෂණී සුබෝධනී congratulations. දෙවෙනි එක බලමු. සුමේදා ෆර්නෑන්ඩෝ මට හැමතිස්සෙම ගොඩාක් දිග ලස්සන කමෙන්ට් එවන කෙනෙක්. ඉතින් ඔයාට බොහොම ස්තුතියි. ඔන්න මම ඔයාට මොමි ජීවන්න යන්නේ ඇඩ්‍රස් එක ගන්න හොඳේ. congratulations. කුමාරී පතෙන් PATTEN දාලා තිබුණේ. මම මේ account number එකෙන් කියන්නේ. ඒ නිසා පොඩ්ඩක් බලන්න. තමන්ගේ එක නම් ඒක බලලා මට ඇඩ්‍රස් එක හරියට එවන්න. හොඳේ. කුමාරී පතෙන් congratulations. හයි ඊළඟ කෙනා කියන්න බලන්න. ඉෂාරා කල්පනී මෙයාලා මට ගොඩාක් කමෙන්ට්ස් එවනවා. හැමතිස්සෙම හුඟක් ලස්සන කමෙන්ට්ස් එවනවා. ඔයාට ගොඩාක් ස්තුතියි. හැමදාම මම ඔයාට ගොඩාක් ආදරේ. congratulations. ඉෂාරා කල්පනී. අවිනා තුසිත කුමාර මම හිතන්නේ මෙයා බොයි කෙනෙක් වෙන්න ඇති. මම දන්නේ නැහැ. මම account number එකෙන් කියන්නේ තුසිත කුමාර. ඔන්න මට ඇඩ්‍රස් එක ගන්න හොඳේ. congratulations. right තව ඉන්නවද? Yes. finished. Okay. ඔන්න අපි 20 දෙනෙක්ව තේරුවා. කොහොම හරි 5 දෙනෙක් කියලා කිව්වට මොකද අපි 20 දෙනෙක්ම තේරුවා.
අද තෝරපු ගිය සැරේ 15 දෙනයි අද මම ගිය සැරේ 5 දෙනයි අද ඔන්න මම 15 දෙනෙක් තේරුවා. ඉක්මනට ඔයගලන්ගේ ඇඩ්‍රස් එවන්න. ඒ වගේම මම ඔයගලන්ට YouTube එකෙන් ඇඩ්‍රස් එවන්න කියලා කියන්නේ නැහැ. ඇඩ්‍රස් එවනවා නම් මට Messenger හරි එහෙම නැත්නම් Instagram එකෙන් හරි එවන්න. මොකද YouTube එකේ ඇඩ්‍රස් කියන්නේ හැමෝම බලනවානේ. ඉතින් මුළු ලෝකෙම මිනිස්සු ඔයගලන්ගේ ඇඩ්‍රස් එක බලනවට මම එච්චර කැමති නැහැ. මේ සැරේ ගිය සැරේ 5 දෙනා මට YouTube එකෙනුත් ඇඩ්‍රස් එවලා තිබුණා. පුළුවන් තරම් Messenger එහෙම නැත්නම් Instagram එකෙන් එවන්න. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් නැත්නම් ඒක මට ප්‍රශ්නයක් නැහැ. මට මෙහි ජැපනීස් අය නම් ලේසියෙන් YouTube එකට තමන්ගේ මේ private informations දාන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලොත් පුළුවන් තරම් Messenger එකෙන් එවන්න. හොඳේ? එහෙම නැත්නම් Instagram එකෙන් දාන්න. මම කොහොමද මම දෙකම බලනවා. දැන් මේ දවස් ටික ඔයගොල්ලන්ගේ ඇඩ්‍රස් ටික ගන්න ඕනේ හින්දා පෙබරවාරි 28 වෙනිදාට මම මේ ටික පෝස්ට් කරන්නයි ඉන්නේ. ඒට කලින් මට ඇඩ්‍රස් ටික එවන්න. පෙබරවාරි 28 පහ වුණොත් ඔයාලා මට ඇඩ්‍රස් ටික එවලා තිබුණේ නැත්තම් මම ආපහු ඒ වෙනුවට වෙන කීප දෙනෙක්ව තෝරලා ඒගොල්ලන්ට මොමිජි ටික එවනවා. මොකද මොමිජි කියන්නේ දැන්නේ ඕටම් වල ලීව්ස් නේ. ඕටම් ලීව්ස් නේ ඉතින් අපි දැන් සෑහෙන කාලයක් පරක් වුණා. මොකද මට මේ ටික වේල ගන්න, රැස්සි කරගන්න, ලැමිනේට් කරගන්න මේ සේරම ටිකක් වෙලා ගියා. ඉතින් එහෙනම් ලස්සන මොමිජි ටිකක් ඔන්න මම ඔයාලට එවනවා. එහෙනම් මට ඉක්මනටම ඇඩ්‍රස් ටික එවන්න. bye bye see you කමෙන්ට් එකකුත් දාලා channel එකත් subscribe කරන්න හොඳේ.